හරි මේ ආල්ෆීප් පේපර් එකේ පළවෙනි ගාන තමයි ඩිස්කස් කරන්න හදන්නේ. බලන්න කියලා. මොකද කියන්නේ සන්තුෂ්ඨ මානක ඇති මුදලින් පහෙන් එකක් සමුදාද හතෙන් දෙකක් අඟහරුවාද වියදම් කර ඉතිරි මුදල බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනවල සමාන වියදම් කිරීමට තීරණය කරා. හරිද? එහෙම කියන්නේ. ඒතර ඔය දීලා තියෙන ටික ලියාගමු. පහෙන් එකක් සඳුදා හතෙන් දෙකක් අඟහරුවාද ඉතිරි වෙච්ච මුදල. මේවා සම්පූර්ණ ගණන් වලින් කියන්නේ සඳුදා පහෙන් එකයි අඟහරුවාද හතෙන් දෙකයි. හරිද? ඉතිරියෙන් ගණන් නැහැ. දැන් මුළු ගාණෙන් තමයි මේ කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආයි කියනවා ඉතිරි වෙච්ච මුදල. දැන් ඉතිරි වෙච්ච මුදල ඉතිරි මුදල බෙදනවා දවස් 3කට. බදාදටයි බ්‍රහස්පතින්දටයි සිකුරාදටයි. හරි. ඉතිරි වෙච්ච මුදල සමානව තමයි බෙදලා ගන්නෙ දවස් 3ට. වීඩියෝ කට් කළා ඉතර මේ හරිද? පළවෙනි එක මේ දැන් මේ ටික දීලා තියෙනවා ලක්ත විදියට. සඳුදා මෙච්චරයි අඟහරුවාද මෙච්චරයි බ්‍රහස්පතින්ද බ්‍රහස්පතින්ද දවස් 3ට මෙච්චරක් කියලා. හරිද? එතකොට පළවෙනි එක අහලා තියෙන්නේ සඳුදා අඟහරුවාද දවස් දෙකේ වියදම් කරපු මුළු මුදලනේ අහලා තියෙන්නේ. හරිද? ඒක වා කරන්න ඕනේ. අර කලින් වගේ සඳුදා 500යි අඟහරුවාද 1000යි නා. 1000යි 500 එකතු කරන්න තියෙන්නේ. ඒතකොට ඒ වගේ මෙතන භාග සංඛ්‍යාද එකතු කරන්න තමයි තියෙන්නේ. ඒකට කළු පාඩෙන් ලියලා තියෙන්නේ. පහෙන් එක කියන්නේ සඳුදා ගාන. හතෙන් දෙක කියන්නේ අඟහරුවාද ගාන. හරිද? එතකොට මෙතන භාග එකතු කරද්දී හරය සමාන වෙන්න ඕනනේ. නේද? හරය සමාන වෙන්න ඕනේ. එතකොට මේකේ හරය සමාන නැහැ. 5යි 7යි කියන්නේ. හරිද? එතකොට පොඩි එක්කෙනා 5 කීයෙන් හරි ගුණ කරලා 7ක් හදන්නත් බෑ. එහෙනම් අපිට කරන්න වෙන්නේ මේ පැත්තේ තියෙන සංඛ්‍යා දෙක මේ පැත්තේ යට තියෙන ගානෙන් ගුණ කරන්න. මෙතන තියෙන සංඛ්‍යා දෙක මෙයාගේ යට තියෙන ගානෙන් ගුණ කරන්න. හරයෙන් ගුණ කරන්න. හරය මාරු කරලා ගුණ කරන්න. හරිද? එහෙමයි මේක කරන්නේ. මේ පැත්තේ උදයි යටයි ගුණ කරලා තියෙනවා මෙතන යට ඉන්න කෙනාගේ. මේ පැත්තේ උදයි යටයි ගුණ කරලා තියෙනවා මෙතන යට ඉන්න කෙනා. හරිද? ඒතර මෙතන 7 වරක් 55යි 7 වරක් 1 7යි 7 වරක් 55යි 1 වරක් 10යි. හරිද? එසේ හරය සමානයි. දැන් හරය සමාන නිසා පොදු හරය විදිහට 35 ගන්න ළමයන් දෙක එකතු කරා 7යි 10යි 17යි. හරිනේ? පළවෙනි එක හරියට කොට ඒ කියලා ඒක පොඩ්ඩක් ලියලා තියාගන්න. මොකද්ද අපි කියුවේ කියලා. 35න් 17ක් කියන්නේ සඳුදා දවසටයි අඟහරුවාදා දවසටයි දෙකටම වියදම් වෙච්ච ප්‍රමාණය තමයි මේ හොයලා තියෙන්නේ. හරිද? පළවෙනි එකේ එහෙමයි හදන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ මොකක්ද හදන්නේ? දෙවෙනි එක මෙතන. දෙවෙනි එකේ අහලා තියෙනවා සඳුදා අඟහරුවාදා වියදම් වුණාට පස්සේ ඉතිරි වෙච්ච ප්‍රමාණය මේක තමයි අහන්නේ. හරිද? අපි දැනට මේ විදිහට දන්නෝනේ සඳුදායි අඟහරුවාදායි දෙකටම වියදම් වෙලා තියෙන්නේ 35න් 17ක් කියලා. ඒක සම්පූර්ණ ගානේ ඒ සඳුදා අඟහරුවාදා දවස් දෙකට වියදම් වෙච්ච ප්‍රමාණය කිව්වොත් හරි නේද? එතකොට මුළු ප්‍රමාණය මෙතන 35න් ගානක් ආපු නිසා අපි මුළු ප්‍රමාණය විදිහට 35න් 35 සලකනවා. එතකොට ඒකෙන් අඩු කරන්න ඕනේ මේ විදිහට වියදම් වෙලා තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ අර සඳුදායි අඟහරුවාදා දවස් දෙකට වියදම් වෙච්ච ප්‍රමාණය. එතකොට අඩු කරාට පස්සේ හරය සමානයි. පොදු හරය 35 ගන්න. ඊට පස්සේ ළමයා අඩු කරලා දැම්මම හරි 35න් 18ක් එනවා. ඒතර මේ 35න් 18 කියන්නේ දවස් 3කට. මොන දවස් 3ට? ඉතිරි මුදල බදාදායි බ්‍රහස්පතින්දා සිකුරාදා. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් 3ට. හරිද? ඒක තමයි දෙවෙනි එක අහලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එකේ අහනවා සිකුරාදාට කොච්චරක් වියදම් වෙලා කරන්නේ මේ වියදම් වෙලාදී කියලා. ඒතර මෙයා අපි කලින් හොයාගත්තනේ ඉතිරි වෙච්ච මුදල 35න් 18යි කියලා. ඒක තමයි මේ තියෙන්නේ. ඒක බෙදන්න ඕනේ දවස් 3කට. දවස් 3කට බෙදන්න ඕනේ. ඒක නිසා 3ෙන් බෙදනවා. හරිද? එසේ 3ෙන් බෙදද්දී ඔයාලට කෙලින්ම ඕන නම් 18 3ෙන් බෙදලා මෙතන 6ක් කියලා ගන්න පුළුවන්. හරිද? ඔයාලට දාන හදන්න ඕන මේක මෙහෙම ලිව්වා. මෙයාගේ හරයක් නැති නිසා ඕනම කෙනෙක්ගේ හරය එකනේ තියෙන්නේ. ඒක අපිට දාන්න පුළුවන්. හරිද? එසේ භාග බෙදීමේදී මොකද වෙන්නේ? බෙදීම ගුණ කිරීමක් වෙනවා. පිටිපස්සේ පදේ උඩයට මාරු වෙනවා. මෙයා මෙහෙමයි බෙදීම ගුණ කිරීමක් වෙලා තියෙනවා. පිටිපස්සේ පදේ පරස්පර උඩයට මාරු වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ කැපෙන පද තියෙන්නේ මේ දෙන්නනේ. 3යි 18යි.
3ට 3 1යි 10ට 3 6යි. හරි. ඊට පස්සේ 6 වරක් එක 6යි 35 වරක් එක 35. එතන මේ 35න් 6ක් කියලා කියනකොට සිකුරාද වියදම් වෙච්ච ප්‍රමාණය. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් සමානවනේ බෙදලා යන්නේ දවස් 3ට. ඔයාලට බදාද වියදම් වෙච්ච ගාන හොත් ඒ 35න් 6ම තමයි. බ්‍රාස් පින්ද ගාන හොත් ඒ 35න් 6යි. හරිද? වෙනස් වෙන්නේ නැහැ. දවස් 3ටම සමානවනේ බෙදලා යන්නේ. මෙතන කියලා අපිට කියලා තිබ්බනේ දවස් 3ට සමානව බෙදෙන්නේ කියලා. හරිද? හරි. ඊට සිකුරාද මෙච්චරක් කියලා වෙනවා. ඊට පස්සේ 4 වෙනි එකේ කියනවා සිකුරාද වියදම් වෙච්ච ප්‍රමාණය අපිට දීලා තියෙනවා මුදලක් විදියට. කීයද කියලා. ඒතර අපි දන්නවනේ මේ වෙද්දී සිකුරාද වියදම් වෙච්ච ප්‍රමාණය භාගයක් විදියට කිව්වොත් මෙච්චරයි කියන්නේ. නේ? 35න් 6යි සිකුරාද වියදම් වෙන්නේ. ඒ ප්‍රමාණය අපි දන්නවා මුදලි රුපියල් 600යි කියලා. හරිද? ඒතර 6ක් කියන්නේ 600ක් නේ අපිම පා ගන්නවා ඒකක ගාන. ඒ කියන්නේ එකක ගාන. හරිද? 6ක් කියන්නේ 600ක් නේ එකක් කියන්නේ 100ක් නේ 600යි එකදම ගන්න පුළුවන්. හරිද? ඒතර එකක් කියන්නේ 100ක් නම් 35ක් වෙන්න මොකද කරන්නේ? අර එකේ ගාන 35න් ගුණ කරන්නේ. 100 35න් ගුණ කරාම එතන 35. 100 35න් ගුණ කරාම 3500ක් වෙනවා එතකොට. හරිද? ඒතර මෙයාගාව තිබිච්ච මුළු මුදල තමයි මේ 3500 කියලා ඇවිල්ලා තියෙන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ. ඔක තමයි රූප දීලා තියෙන්නේ. මොනවද කියලා තියන්නේ අපිට? ඔකට කියලා තියෙනවා ABCD යනු පැත්තක දිග 14යි. මේක සමචතුරස්‍රයක්. හරිද? මෙයා සමචතුරස්‍රයක්. ඒ කියන්නේ පාද 4 සමාන වෙනවා. මෙයයි පාද 4 සමානයි එතකොට. හරිද? එතකොට මෙතන 14යි. එතකොට මේ DC කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩය කවුද? අරයක්. DC කියන්නේ අරය. DE කියන්නේ අරයක්ම තමයි. එතකොට මෙයා 14ක් වෙනවා. හරිද? මේගොල්ලෝ 14යි. හරිද? ගමක් කරනෝනේ. ඊට පස්සේ ලෝහ තහඩුව DEC කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය DC මාර්ගයට සම්බන්ධ කරයි. ඒ කියන්නේ මේ දෙන්න සමචතුරස්‍රය මේ DC වලින් තමයි සෙට් වෙලා තියෙන්නේ. හරිද? අපෙන් පළවෙනි එක අහනවා EC චාපදී. EC චාපදී. EC චාපදී. අපි දන්නවා චාපදිගක් වන සමීකරණය මොකද? චාපදිගක් ගන්න කොහොමද? චාපදිග 2πr නේ. චාපදිග හොයන්නේ 2πr. ඒක සම්පූර්ණ වෘත්තයක් තිබ්බොත් තමයි 2πr දාන්නේ. දැන් මෙතන සම්පූර්ණ වෘත්තයක් නේ. අපිට තියෙන්නේ වෘත්තකින් පොඩි කොටසක්. කෝණේ කීයක් වෙච්ච එකක්? අංශක 45ක් වෙච්ච කෝණයක්. අපි දන්නවා පොඩක් දාන්න නැත්නම් පොඩ මතක තියාගන්න. 180ක් කියන්නේ අපිට බුලත් දෙකෙන් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අංශක 120ක් කියලා කිව්වොත් අපිට බුලත් තුනෙන් එකක් කියලා කියන්නේ. 90ක් තිබ්බොත් 4ෙන් 1යි. 60ක් තිබ්බොත් 6ෙන් 1යි. ආයි 45ක් තිබ්බොත් 8ෙන් 1යි. 30ක් තිබ්බොත් 12න් 1යි. මේ ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් මතක තියාගෙන කියන්නේ. හරිද? දැන් අපිට දීලා තියෙන්නේ කීයක්ද? අංශක 45ක්. ඒතර 45ක් නේ 2πr කියන්නේ සම්පූර්ණ වෘත්ත දීපොත් මේක අපිට අංශක 45ක් නිසා අතන 8න් එකෙන් තමයි ගුණ කරන්නේ. ඔය නැත්නම් 360 ටීට දාලා ටීට 45 අරගෙන එහෙම හදන්නත් පුළුවන්. ඊට වඩා ලේසි අර ටික මතක තියාගෙන හිටියනම්. හරිද? එතකොට දෙක ලිව්වා. phi කියන්නේ 7/22යි. r කියන්නේ අරය කීයද? 14යි. ඒක වැඩි කරනවා 8න් 1. හරිද? ලියද්දි පොඩ්ඩක් අර යට හරේ තියෙන පද යටින් ලියන්න ළමයේ තියෙන බල පොඩ උඩට කරලා ලියන්න. හරිද? ඒකට පැටලෙන්නේ නැහැ. හරිද? මොනවද කැපෙන පද තියෙන්නේ? කැපෙන පද දිනවා 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. හරිද? තව කැපෙන පද තියෙනවා 2ට 2යි දෙවරක් 2 4යි. මෙතන කැපෙනවා. එතකොට මෙතන දෙකක් ඉතුරු විතර. ඊට පස්සේ මේ දෙකට කැපෙනවා මේ 22 11ක් ඉතුරු. ඊට සේරම කැපිලා ගිහිල්ලා තියෙන්නේ 11ක් විතරයි ඉතුරු වෙන්නේ. ඒතර කීයද උත්තරේ? EC දිග
සෙන්ටිමීටර් 11යි. හරිද? ඊට පස්සේ දෙවෙනි කොටස DEC වර්ගඵලය අහනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. මොකද වර්ගඵලය DEC වර්ගඵලය. චාපතික ඛණ්ඩේ 2πr වලින් වර්ගඵලය හොයන්නේ කොහොමද? දෙවෙනි කොටස. දෙවෙනි DEC වර්ගඵලය. හරිද? DEC වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගන්න කොහොමද? πr වර්ග. සම්පූර්ණ උත්තරයක් නම් πr වර්ග. විතර අංශක 45ක් තිබ්බ නිසා කලින් වගේම 8 එකක් දාන්න. හරිද? එතකොට π කියන්නේ 7/22යි. අර කලින් වගේම 14යි. එතන r වර්ගය තියෙන නිසා r ඒව දෙකක් තියෙනවා. නැත්නම් 14 ඒව දෙකක් ගුණ කරනවා. එසේ ආයි 8 1. හරිද? අයි කැපෙන බඳ තියෙනවා 7ට 7 ඒව 1යි 17ට 7 ඒව 2යි. ඊට පස්සේ මේ දෙක මෙයාටත් එක්ක කපනවා 4යි. මේ 4 2යි. මෙතන දෙකෙන් කපනවා 7යි. ඊට පස්සේ මේ දෙක අතර කපන්න පුළුවන් මේ 22ත් එක්ක 11යි. දෙකේ දැන් ඉතුරුයි 11 ඉතුරුයි මෙතන 7 ඉතුරුයි 11 වරක් 7 සෙන්ටිමීටර 77යි වර්ගඵලයක් නිසා වර්ග සෙන්ටිමීටර 77ක් වෙනවා. එතකොට ඒ වර්ගඵලය හරි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරි ඊට පස්සේ තුන්වෙනි එකේ කියනවා ABCD සමචතුරාස්‍රාකාර තහඩුව වට ABCD වටේට 2 සෙන්ටිමීටර් පරතරයකින්. හරිද? එතන තුන්වෙනි එක වෙනම හදන්නේ ABCD වටේට මේ සෙන්ටිමීටර් 2ක් පරතරයකින් යන ගහනවා කියලා කියන්නේ. හරිද? එතකොට ඔයා කරන්න ඕනේ සෙන්ටිමීටර් 2කින් 2 යන ගහන්න ඕනේ. එතකොට මුලින් හොයාගන්න ඕනේ ABCD පරිමිතිය. නැත්නම් වටේ දිග කීයද කියලා. හරිද? ABCD පරිමිතිය කියන්නේ 14යි 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 14 ඒවා 4ක් නේ. එතකොට ඒනවා 56. ඒතර ඔය 56 බෙදලා සෙන්ටිමීටර් 2 කොටස් වලට. ඒතර 56 දෙකෙන් බෙදුවා එනවා යන කීයක් වෙනවද කියලා. එන 28ක්. හරිද? ඒක හරියට එතකොට. ඊට පස්සේ තුන්වෙනි එකේ මොකද? සරි හතරවෙනි එකේ. එම යන සංඛ්‍යාව. එතකොට ඒ යන 28 ලෝහ තහඩුව වටා සවිකරයි නම් ලෝහ තහඩුවට සම්පූර්ණ ලෝහ තහඩුවට සම්පූර්ණ මේක වටේ තමයි හයි කරන්නේ. ඒකට අපි වාගෙන යනකො වටේ දිග වටේ 14යි එතන 14යි මේ දිග අපි හොයාගත්ත EC චාප දිග 11ක් කියන්නේ. හරිද? මේ ඇතුළේ දිග වල ගන්න නැහැ. එළිය දිග වල ටික විතරයි බලන්න. ඒත් අපි A B C D හරි සම්පූර්ණ වර්ගය තියෙනවා. එතකොට 14යි 14යි 11යි 67යි සෙන්ටිමීටර් 67ක්. ඒතර ඔය සෙන්ටිමීටර් 67 ඇතුලේ කලින් යන ගාන. ඒතර කලින් යන 28යි. ඒ යන 28 ගහන. එතකොට දෙන්නෙක් අතර පරතරය. එන දෙක අතර පරතරය. සම්පූර්ණ දිග 67යි. ඒක බෙදලා ඇන ගානේ 28. බෙදුවට පස්සේ කීයක් එනවා? 67 28 බෙදුවා. දෙකයිශම 3ක් වගේ ඉන්නේ. ඇඳ දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 2.3. උත්තර උත්තරේ. පළමු දශම ස්ථානයට නේද? උඩ එක දශම ස්ථානයක් වෙනකන් හදුවා නම් ඇති.
තුන්වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. තුන්වෙනි ගාන. සිසුන් පිරිසගේ වට ප්‍රස්තාර ගන්න. ඒකට කට්ටි කැමති බීමේ පාන වර්ග. හරිද? අපිට දීලා තියෙනවා කොළ ගැඳ වලට කැමති 15 දෙනෙක් ඉන්නවා කියලා. ඒක ලියාගමු. කොළ ගැඳ වලට කැමති 15 දෙනෙක්. මෙතන 15ක් කැමති. මේ සිසුන් ගාන ඕනේ නෙවෙයි. හරිද? වැඩිම සිසුන් පිරිසක් කැමති පාන වර්ගය. ඒකට මේක බැලුවට පස්සේ කියන්න පුළුවන්. රූප බැලුව ගමන් ලොකුම කෝණේ තියෙන්නේ මොකටද? නේ. එහෙම නැත්නම් ඔයාලට මෙතන ෂුවර් නෑ වගේ නම් මෙතන මේ දෙන එක වගේ පේනවා නම් මෙතන ගාන හොයලා බලන්න. එතකොට කීයක් අපි නිකන් හොයලා බලමු ඉස්සරහට ඕන වෙන්නේ. හරිද? හොයන්න ඕනේ බලලා කියන්න පුළුවන්. බලුවාම පේනවනේ පළතුරු බියම් වැඩි කියලා. හරිද? ඔයාලට ෂුවර් නෑ වගේ නම් මෙතන පොඩ්ඩක් හොයලා බලන්න. හරිද? හෙව්වොත් කොහමද හොයන්නේ? මෙතන අපි x කියලා දාමු. මේ ලක්ෂයක් කොටේ කෝණ වල එකතු අංශක 360ක්. එතකොට ඔය කෝණ හතර එකතු අංශක 360ක් වෙන්න බෑ. x ධන 30 ධන 40 ධන 150 සමානයි 360. හරිද? එතකොට x ධන මේ ටික එකතු කීයක් වෙනවද? 30යි 40යි 70යි 150යි 220ක් නේ 220 සමානයි 360යි. හරිද? එතකොට මේ 220 අරකට එහෙම නැත්නම් 220 අයින් කරන්න දෙපැත්තෙම 220 ගානේ අඩු කරන්න. දෙපැත්තෙම 220 ගානේ අඩු කරනවා කියන්නේ මේකට මේ කැපෙනවා. x සමානයි 360න් 220ක් අඩු කරා 140ක් එනවා. හරිද? එතකොට මෙතන කොහොනේ x වල ගාන අපි පාගත්ත 140ක් කියන්නේ. හරිද? එතකොට වාට හරියටම පුරා කරගන්න පුළුවන්. මෙතන 140යි කියන්නේ වැඩිම කෝණේ තියෙන පළතුරු බීම වලටනේ. ඒතර පළතුරු බීම තමයි වැඩිම සිසුන් වර්ගයක් කැමති. හරිද? හරි ඊට පස්සේ දෙවෙනි එක දියර කිරි පානයට කැමති සිසුන් ගණන. එතකොට දියර කිරි පානය කරන සිසුන් ගණන අහනවා දැන්. සිසුන් ගණන තමයි අපි දන්නේ නැත්තේ. දැන් අපි කෝණ ටික දන්නවා. හරිද? හරි. එතකොට මේ වට ප්‍රස්ථාර ගණනක් දුන්නාට පස්සේ මෙන්න මේ දත්ත ටික හරියට පුරවගත්තා නම් ගාන සම්පූර්ණයෙන් හදා ගන්න පුළුවන්. හරිද? ඔතන මෙතන දීලා තියෙන පාන වර්ග ටිකක් හරිද? ඒතර පාන වර්ග මොනවාද? කෝපි තියෙනවා. ඊට පස්සේ ආයි කොළ කැඳ තියෙනවා. ආයි තියෙනවා දියර කිරි. ආයි තව තියෙනවා පළතුරු බීම. හරිද? මුලින්ම ලියාගන්න මේගොල්ලෝගේ තියෙන කෝණ ටික. කෝණය ඊට මෙතන දීලා තියෙන සිසුන් ගණන ඒක නිසා දැන් සිසුන් ගණන සිසුන් ගණන මේක හරියට පුරවගත්තා නම් ඊට ටික මේ හදාගෙන යන්න පුළුවන්. හරිද? ලියාගෙන යන්න පුළුවන්. කෝපි වල කෝණය අපි දන්නවා 40ක් කියලා. කොළ කැඳ කෝණය දන්නවා 30යි කියලා. දියර කිරි කෝණය අපි හොයාගත්ත 140යි. පළතුරු බීම 150යි. හරිද? ඔයාලට පුළුවන් ඕන නම් මෙතන එකතුවක් දාගන්න. එකතුව කියන්නේ 360ක් නේ. හරිද? ඉතින් අපි දන්න දේවල් ටික මේ පැත්තේ පුරවගෙන යන්න. කෝපි බොන සිසුන් ගාන අපි දන්නේ නැහැ. හරිද? දන්නේ නැහැ. ඊට පස්සේ කොළ කැඳ බොන සිසුන් ගාන අපිට ගානේ දීලා තිබ්බා. 15ක් කියලා අපි මෙතන කියාගත්තා. හරිද? ඒක මෙතනින් දාන්න. ඊට පස්සේ දියර කිරි බොන සිසුන් ගාන දන්නේ නැහැ. කෝණේ දන්නවා. පළතුරු බීම කෝණේ දන්නවා. සිසුන් ගාන දන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මෙතන අපි දෙකම දන්නේ කාගේ ගැනද? කෝණයක් දන්නවා සිසුන් ගානක් දන්නවා. කාගේ ගැනද? කොළ කැඳ ගැන. හරිද? එතකොට බලන්න මෙතන මේ මොකක් රටාවක් තියෙනවද කියන්නේ? කොළ කැඳ මෙතන 30යි මෙතන 15යි. මේක කීයෙන් බෙදලාද මෙතන හැදෙන්නේ? 30න් දෙකෙන් බෙදලානේ 15ක් හැදෙන්නේ. එතකොට මේකෙන් භාගයක් තමයි මෙතන තියෙන්නේ. ඒ ඔය මෙතන තියෙන එකක තියෙන රටාව තමයි අනිත් හැම එකෙම පාවිච්චි වෙන්නේ. එතකොට මෙයා දෙකෙන් බෙදලා මෙතන හැදෙනවා. මෙයා දෙකෙන් බෙදලා මෙතන හැදෙනවා. 40 දෙකෙන් බෙදුවා 20යි. ඊට පස්සේ 140 දෙකෙන් බෙදුවා 70යි.
152කින් බෙදුවා 75. හරිද? ඔයාලට පුළුවන් වුණා මෙතන එකතුව ගන්න කැමති නම්. අහලා දීපොත් බලන්න. හරි. එතකොට දෙවෙනි එක අහන්න මොකද්ද? දියර කිරි බොන්න කැමති සිසුන් ගාන 70යි. ඊට පස්සේ තුන්වෙනි එක පළතුරු බීම සහ කොළ කැඳ යන පාන වර්ග දෙක සදා කැමති සිසුන් අතර අනුපාතය. අනුපාතයක් කියනකොට එතකොට දෙවෙනි එකට උත්තර දෙන්නේ. දියර කිරි වලට කැමති සිසුන් 70යි. තුන්වෙනි එකේ අනුපාතය අහන්නේ මොකද්ද? පළතුරු බීමයි කොළ කැඳ. පළතුරු බීම වලට දැන් අනුපාත ලකුණ කොළ කැඳ. ඒතර පළතුරු බීම ඔයාලට පුළුවන් සිසුන් ගානෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෝණයෙන් ගන්නත් පුළුවන්. හරිද? මේ ලේසි එකකින් ගන්න. අනික ආගයන් පොඩි අරගෙන සිසුන් ගාන දෙකකින් ගන්න. හරිද? පළතුරු බීම වලට කැමති 75 දෙනෙක්. කොළ කැඳ වලට කැමති 15 දෙනෙක්. ඒතකොට මේක දීලා පිළිවෙලට ලියන්න ඕනේ. පළතුරු බීම මුලින් දීලා ඊට පස්සේ කොළ කැඳනේ. ඒ ගානේ අහන පිළිවෙලට තමයි උත්තරේ ලියන්න ඕනේ. හරි. හරි. එතකොට මේක තමයි අනුපාතය. වඩ පුළුවන් වුණා කැමති නම් සුළු කරන්න. අර සරල ආකාරයෙන් තියන්න කියලා කිව්වොත් පුළුවන් තරම් සුළු කරන්න ඕනේ. නැත්තම් සරල ආකාරයෙන් තියන්න කියලා නැත්තම් ඔයාලට උත්තරින් නැවතුත් කමක් නැහැ. හරිද? හරි. එතන නම් අපි උඩ සුළු කරලා තියමු. හරි. දෙපැත්තම 15 දෙදෙනවා. 15 බෙදුමු දෙපැත්තම. 15ට 15 එකයි 75ට 15 5යි. පළතුරු වලට කොළ කැඳ පළතුරු බීම වලට කොළ කැඳ අනුපාතය 5ට 1යි. හරි. ඊට පස්සේ හතරවෙනි එක මුළු සිසුන් ප්‍රමාණය අහලා තියෙනවා. ඊට පස්සේ ආර කලින් අපි හොයාගන්න කැමති නම් හොයාගන්න පුළුවන් කියලා කිව්වා. ඒතර මෙන්න මේ දේ එකතුව ගත්තා නම් හරි. 20 දාන 15 දාන 70 දාන 75. බලන්න කීයක් කියලා අදිද? 180 නේ. 180. හරි. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන්. දැන් මෙතන රටාවක් තිබ්බනේ මෙතන ගාන දෙකෙන් බෙදලා මෙහෙ ආවා කියලා. ඒත් ඒ රටාව තමයි මෙතන තියෙන්නේ. ඒක මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ගාන දෙකෙන් බෙදලා මෙතෙන්ට එන්නේ. 362 බෙදලා 180ක් හේත් වෙනවා කියලා. එහෙම ගන්නත් පුළුවන් වුණා. හරිද? හරි. ඒක ඉවරයි එතකොට. හරි. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ. මොනවද කියන්නේ? රූපවාහිනී ආනයන කරුවෙකු. රූපවාහිනී ගෙන්නන කෙනෙක්. හරි. ටීවී ගෙන්නන කෙනෙක් වෙන සලීම් මහතා 115ක තීරු බද්දක් ගෙවනවා. හරිද? 115යි. තීරු බද්ද. ඉක්මනට හදාගන්න. තීරු බද්ද 115යි. හරිද? ඊට පස්සේ ආයි කියනවා තීරු බද්දක් ගෙවයි. පළවෙනි කොටස කියනවා ඔහු රුපියල් 50000ක් වටා රූපවාහිනියක් ගෙන්නනවා නම් ඔහු ගෙවන බදු මුදල අහනවා. හරිද? එතකොට තීරු බදු ඕනම ප්‍රතිශත ගණනක් හදන්නේ එකම විදියටනේ. එකම ස්ටයිල් එකනේ හදන්නේ. ඒතර වටිනාකම වැඩි කරන්න පොලි ප්‍රතිශතයෙන් හරි බදු ප්‍රතිශතයෙන් හරි එහෙම. හරිද? ඒතර මේකේ බදු නේ තීරු බදුනේ. හරිද? ඒතර වටිනාකම කීයද 50000යි. වටිනාකම ලිව්ව මුලින් 50000යි. ඒක වැඩි කරන්න පොලි ප්‍රතිශත මේ බදු ප්‍රතිශතය 100ට 15 ඒක භාගයක් විදිහට ලිව්වට පස්සේ 100න් 15යි. හරිද? ඒක බිංදු කැපෙනවා නේ. 15 තියෙන බිංදු දෙක එකක් කැපෙනවා. එතකොට මෙතනින් 500 ඉතුරුයි. මෙතනින් 15 ඉතුරුයි. 500 ගුණ කරන්න 15යි. ඒතර කීයක් එනවා? 15 වරක් 5 75යි. මේ බිංදු දෙකයි. රුපියල් 7500ක තීරු බද්දක් ගෙවන්න ඕනේ එතකොට. හරිද? ඒක තමයි පළවෙනි එකේ උත්තරය. මේක තීරු බද්ද. හරිද? තීරු බද්ද. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා. දෙවෙනි කොටස අහනවා තීරු බද්දත් එක්ක දැන් ටීවී එක මෙයාට ගන්න කොච්චර ගාණක් කියලා වෙනවද කියලා. හරිද? දැන් කීද රූපాయి 50000යි. ඒකට ගෙන්නන්න තීරු බද්ද විදිහට 7500ක් දෙන්න. හරිද? එතකොට මේ දෙකම මෙයාට ගන්න ඕනේ. එතකොට මේ දෙක එකතු කරාම 50000යි 7500 එකතු කරා. එතකොට එනවා කීයද රුපියල්
57500 නේ. එතකොට මෙයා ටීවී එක ගෙන්නන්න මෙච්චර ගාණක් වියදම් කරනවා. හරිද? හරි. සමහර විට මීට වඩා වැඩි ගාණක් තමයි අපිට ගන්න වෙන්නේ. හරිද? එතකොට මෙයා ගෙන්නන කෙනෙක් නේ. මෙයා තව මෙයාටත් ගාණක් තියාගෙන ඉඳලා මෙයා මේක විකුණන. හරිද? සමහර 60 ගාණක් 70 ගාණක් විතර වෙන්න පුළුවන් එතකොට. හරිද? හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස 120ක් කියන්නේ අද මෙතනදී කියපු කතාව තියෙනවා ඊළඟ. හරිද? 120ක් ලාභ තියාගෙන මෙයා ටීවී එක විකුණන. හරිද? 120ක් ලාභ තියාගෙන. ලාභයක් සහිත රූපවාහිනී යන්ත්‍රය විකිණීම සඳහා මිල ලකුණු කරයි නම් ලකුණු කරන විධාන. හරිද? ඒත් මෙයාට මේ ටීවී එක ලංකාවට ගෙන්නන්න කොච්චර ගාණක් වියදම් වෙනවද? මෙච්චර ගාණක් යනවා නේද? 57500ක් යනවනේ මෙයාට ටීවී එක ගෙන්නන්න. හරිද? එතකොට ඒකට තමයි 120ක් බලන්න ඕනේ. 57500 අර කලින් වගේම 120ෙන් ගුණ කරනවා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එතන මෙතනින් ඉතුරුයි 575. ඒක වැඩි කරන්න 20. හරිද? එතකොට බලන්න කීයක් එනවද කියලා. 575 20ක් 11500. හරිද? රුපියල් 11500ක් වියදම් වෙනවා එතකොට. හරි. මෙච්චර ගන්නත් මෙයා ලාභ තියාගන්නේ. හරිද? ඉතින් නෑ. ලාභයේ විදියට 11500ක් තියාගන්නවා. එතකොට මෙයා ගෙන්නන්නේ 57500ට. මෙයාට මේ ලංකාවේ මිලදී ගන්න 57500ක් වෙනවා එකක්. ඒතර මෙයා තව රුපියල් 11500ක් ළඟ තියාගන්න ලාභයේ විදියට. එතකොට අපි ගන්න කෙනා අපි කීයක් ගන්න ඕනද? මෙයා මේ ගෙන්නන්න ගන්න 57500යි. ඊට පස්සේ තව අපි ගන්න ඕනේ මෙයා තියාගන්න ලාභෙත් 11500යි. එතකොට සම්පූර්ණ කීයක් එනවද? රුපියල් අනේ දෙකක් විතර 69000 හරි 69000ක් වෙනවා මේ ටීවී එක. එතකොට අපි ගද්දි හරිද? ඒක තමයි ලකුණු කරන මේ ටීවී එක. හරි. ඊට පස්සේ හතරවෙනි එක ඉහත රූපවාහිනී යන්ත්‍රය වැට් බදු ගෙවීමෙන් පසු එහි වටිනාකම 74520ක් වූයේ නම් ගෙවන ලද වැට් ප්‍රතිශතය අහන්න. හරිද? ඒතර හතරවෙනි එක දැන් අපි මේ කියන්නේ මෙයා මිල ලකුණු කරන්නේ 69000කට නේ. හරිද? 69000 ඊට පස්සේ මෙතන වැට් එකකුත් ආය කරනවලු තව. ඒකට වැට් එකත් එක්ක වටිනාකම උතන් දීලා දෙනවා 74520ක් කියලා. ඒතර මුලින්ම අපි හොයාගන්න ඕනේ වැට් බද්ද කීයක් එකතු වෙලාද කියලා. ඒතර වැට් බද්ද මෙතන 69000යි ඔතන තියෙන්නේ 74520යි නේ. ඒතර මේ දෙක අතර වෙනස තමයි වැට් බද්ද කියලා කියන්නේ. හරි. වැඩි වෙලා තියෙන ගාන 74520 74520 ඒක අඩු කරගෙන මෙතන ආපු ගන්න 69000 දිනේ 5520 වැට්. හරිද? අපෙන් අහන්නේ ප්‍රතිශතය. වැට් ප්‍රතිශතය. බඳු ප්‍රතිශතයක් හරි මොකක් හරි ඕනම ප්‍රතිශතයක් හොයද්දි මෙතෙන්ට දාන්න. ඒ කියන්නේ මේ ගෙවන්න මේ වැට් එක එකතු වෙන්න කලින් ගන්න. එහෙම නැත්නම් අර මෙන්න මෙතන වැට් එක එකතු වෙන්න කලින් 69000යි. ඒතර වැට් උඩට දාන්න ඕනේ වැට් බද්ද. කීයද මෙතන අපි හොයාගත්තේ? 5520 ප්‍රතිශතයක් කරන්නේ 100න් ගුණ කරලා. මේ බිඳු දෙක කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 552 69න් බෙදලා බලන්න. හතරවෙනි ගාන ඒක. හරිද? ඒක හරි. එතකොට ඊට පස්සේ
පස්වෙනි ගාන තියෙන්නේ. පස්වෙනි ගාන උඩද සමගාමී සමීකරණනේ. හරිද? ඒ වගේ එකක් එනවා අනිවාර්යෙන් විභාගෙට. හරිද? දැන් 10 වසරෙන් ඉගෙන ගත්තේ 10 දී 11 දී දිගටම එනවා. O level වලටත් එනවා. හරිද? ගොඩක් ඇදගත්. හරි. බලමු මොකක්ද කියන්නේ කියලා. හරිත පරිසර දිනේ හරිත පරිසර කවය. පාසල් භූමියේ සිටීම සඳහා අඹ පැල හා පේර පැල 70ක් මිලදී ගනී. ඊට අඹ පැලයක් 150යි පේර පැලයක් 200යි. සේරම පැල ටික ගන්න 12500ක් ගියාලු. අපිට ඔතෙන්දී අකුරු දෙකක් දීලා තියෙනවා නේ. අකුරු දෙක මුලින්ම ලියාගන්න. හරිද? මේක දීලා තියෙන්නේ xy නේ. x කියලා එකක් දීලා තියෙනවා අනිත් එක y කියලා තියෙනවා. x කියන්නේ මොකක්ද? x කියන්නේ අඹ පැල ගන්න. අඹ පැල ගණන. ඒක උඩ ලියලා තියාගන්න. x කියන්නේ අඹ පැල ගන්න. y කියන්නේ පේර පැල ගණන. හරි. හරි. දැන් ඔය xy පාවිච්චි කරලා අපි සමීකරණ දෙකක් ගොඩනගා ගන්න ඕනේ. හරිද? සමගාමී සමීකරණ වලදී සමීකරණ දෙකක් හදන්න ඕනේ. සමීකරණ දෙකක්. හරිද? xy පාවිච්චි කරලා ඔතන දීලා තියෙන දත්තත් පාවිච්චි කරලා සමීකරණ දෙකක් හදන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක විසඳලා x වලයි y වලයි අගයන් හොයන්න තමයි තියෙන්නේ. හරිද? හරිද? බලමු මොකක්ද කියන්නේ කියලා. මුලින්ම කියනවා අඹ පැලයි පේර පැලයි 70ක් තියෙනවා. ඒතර පැල ගණන් වල එකතුව කියලා. අඹ පැල ගාන x, පේර පැල ගාන y. ඒතර පැල ගණන් වල එකතුව 70ක්. ඒ කියන්නේ අපිට පළවෙනි සමීකරණය ලියන්න පුළුවන් අඹ පැල ගානේ පේර පැල ගානේ එකතුව 70ක්. හරිද? අඹ පැල 20යි නම් පේර පැල 50යි නම් 20යි 50 එකතු කරාම 70 ඒ වගේ. හරිද? දන්නේ 20යි 50යි කියලා. හරිද? හදලා බලන්න ඕනේ. හරි ඔබ තමයි පළවෙනි සමීකරණය එතකොට. එතනදී වාක්‍ය කියවලා අපි හදාගත්තේ. ඊට දෙවෙනි තව ටිකක් කියවගෙන ගියාට පස්සේ තව එකක් අහුම් වෙනවා. අඹ පැලයක් 150යිලු. පේර පැලයක් 200යිලු. මුළු වියදම 12500යිලු. හරිද? તો අඹ පැල එකක් අඹ පැල ගාන x නේ. එතන අඹ පැල උතන් දීලා තියෙන 150යි. ඒතර අඹ පැල එකක් නම් 150යි. අඹ පැල දෙකක් නම් 150ව දෙකක්. අඹ පැල තුනක් නම් 150ව තුනක්. ඊටසේ අඹ පැල පහක් නම් 150ව පහක්. ඒ වගේ. හරිද? ඒතර මෙතන අඹ පැල කීයක් දෙනවද x ගාන. ඒතර එකක් 150යි ඒ වගේම x ගාන. 150යි x. එකතු කිරීම. ඊට පස්සේ පේර පැල එකක් 200යි ඒ වගේ y ගානක් තියෙනවා. 200යි y. එතකොට පැල සේරටම වියදම කීයක් ගිහිල්ලා තියෙනවද? 12500යි. හරිද? ඒක මෙතන. සමීකරණ දෙක හරිද? හරිද? ඒක සමීකරණ දෙක හරියට ගොඩනගා ගන්න ඕනේ ගාන හරියට හදන්න නම්. සමීකරණ දෙක හරියනොත් ගාන වරදිනවා සම්පූර්ණයෙන්. හරි. හොඳයි නෑ. දැන් සමීකරණ දෙක ඔය දෙක. ඔය දෙක විසඳන්න තමයි තියෙන්නේ. හරිද? විසඳද්දී මේ පියවර ටිකක් තියෙනවා. ඒ පියවර ටික හොඳට මතක තියාගන්න. හරිද? ගොඩක් වැදගත් මේක. පියවර ටික අමතක වුණොත් හදන්න බෑ ගන්න. වරදිනවා. හරි. එතකොට මුලින්ම බලන්න ඕනේ දැන් සමගාමී සමීකරණයක් හදන්න නම් අපි එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ. x හරි y හරි. දෙන්නෙක් එක්ක ඉස්සරහට යන්න බෑනේ. නේ? හරිද? ආ කැමති කෙනෙක් තෝරගන්න ඕනේ. එක්ක x තෝරගන්න ඕනේ, එක්ක y තෝරගන්න ඕනේ. හරිද? x එක්ක ඉස්සරහට යන්න පුළුවන්, y එක්ක ඉස්සරහට යන්න පුළුවන්. වාට කැමති කෙනෙක් තෝරගන්න පුළුවන්. හරිද? හරි. මෙතන එතකොට අර ඕන දේ තෝරගන්නදි බලනවානේ දේවල් ටික. හරිද? සාධක ටිකක් බලනවානේ. අන්නේ සාධක ටික එතෙන්දිත් බලනවා. හරිද? දැන් x තෝරගන්නවා නම් හරිද? දැන් ගොඩක් කට්ටිය කියලාදී x වල. හරිද? x තෝරගද්දී x ගේ ඉස්සරහා තියෙන ගාන බලනවා. ඊට පස්සේ යාගේ ලකුණ බලනවා. හරිද? ඒ වගේ ගොඩක් දේවල් බලනවා. හරිද? දැන් ඊට පස්සේ y එක ඉස්සරහට ගියොත් y එක ඉස්සරහට යනවා නම් y ගේ ඉස්සරහට ලකුණ බලනවා. ඊට පස්සේ සම්පූර්ණ සමානද බලනවා. හරිද? ඒ වගේ. කේස් ගොඩයි. හරිද? එතකොට එහෙම බලලා අපි ලේසි කෙනෙක්ව තමයි තෝරගන්නේ. හරිද? අර ඉස්සරහා ගෙනියන්න පුළුවන් ලේසි කෙනෙක්ව තෝරගන්න. හරිද? හරි. බලන්න. දැන් මෙතන x ගේ සංගුණකය කියලා කියන්නේ මොකද්ද? සංගුණකය. හරිද? සංගුණකය කියලා කියන්නේ දැන් මෙතන x ගේ සංගුණකය මෙන්න මෙතන තියෙන ගන්න. මෙතන තියෙනවා ඉලක්කමක් කියලා. පේන්න තුනක් තියෙනවා මෙතන ඉලක්කමක්. 1.
මෙතනත් ඒ වගේ මෙතනත් ඉස්සරහ එක තියෙනවා. හරිද? එතකොට ඔයා x ට කැමති කියලා හිතන්න. හරිද? ඔයාට y වලට කැමති නැහැ. ඔයා කැමති x ට. හරිද? ඒත් x වලින් තමයි අපි ගන්න හදාගෙන යන්නේ. හරිද? එහෙම නැත්නම් තව y ට කැමති නම් y වලින් ගන්න හදාගෙන යන්න පුළුවන්. හරිද? මුලින් බලන්න ඕනේ මෙතන x ගේ ඉස්සරහ සංගුණය මෙතන 1යි. මෙතන x ගේ ඉස්සරහ සංගුණය 150යි. හරිද? ඉතින් මෙතන y ගේ ඉස්සරහ සංගුණක 1යි. මෙතන y ගේ සංගුණක 200යි. හරිද? එතකොට මේක නම් කවුරු තෝරගත්තත් ඔයාට ඉදිරිය ලේසි. හරිද? සමහර ගණන් තියෙනවා හරි කෙනා තෝරගත්තේ නැත්නම් වරදින ගණන්. හරිද? හරි. එතකොට මෙතන x තෝරගත්තා. x ගේ 1 තියෙනවා 150 තියෙනවා. පොඩි එකනා 1ද 150. එකනේ. ඒතර ඔයාට මුලින් බලන්න ඕනේ එක කීයෙන් හරි ගුණ කරලා 150ක් හදන්න පුළුවන්ද කියලා. පුළුවන් නේ? මෙයා 150න් ගුණ කරා නම් 150ක් හදන්න පුළුවන්. ඊට පස්සේ y වලත් බලමුකෝ. හරිද? y වල මෙතන 1 තියෙනවා මෙතන 200 තියෙනවා. පොඩි එකනා 1 එක කීයෙන් හරි ගුණ කරලා 200ක් හදන්න පුළුවන්. පුළුවන් නේ මෙයා 200න් ගුණ කරන්න පුළුවන්. හරිද? ඒ නිසා මේක ලේසි. මේක ගන්න ලේසි. හරි මේක අවුලක් නැතුව ගාන හදාගෙන යන්න පුළුවන් ඔයා කවුරු තෝරගත්තා. හරිද? අපි ඉතින් x වලින් හදාගෙන යන්න ගන්න. හරිද? x ඇසුරේ මේක ලියන්න ඕනේ නැහැ. හරිද? x ඇසුරෙන් තමයි අපි ගාන හදන්නේ. හරි මේක ලියන්න ඕනේ x ඇසුරෙන් කියලා. හරිද? එතකොට x වලින් හදන්න මෙතන එක සංගුණක දෙක වෙනස් නේ. මුලින්ම කරන්න ඕනේ සංගුණක දෙක සමාන කරගන්න ඕනේ. ඒතර පළවෙනි සමීකරණේ තියෙන්නේ මෙයාට මෙයා 150න් ගුණ කරන්න බෑ. ඒකට මෙයා විතරක් සමීකරණ වල එක්කෙනෙක්ව විතරක් 150න් ගුණ කරන්න බෑනේ. කරනවා නම් හැමෝටම මේ දේ කරන්න ඕනේ. ඒතර පළවෙනි සමීකරණේ හැම පදයක්ම 150න් ගුණ කරනවා. එතකොට මොකද වෙන්නේ? 150න් ගුණ කරාම 150යි x දාන්න. මේක දිදී මෙතන ඊට පස්සේ 1i 150න් ගුණ කරාම 150යි y සමානයි. ඊට පස්සේ i 70ත් 150න් ගුණ කරනවා. එතකොට කීයක් එනවා? 70 පළවෙනි ගුණ කරාම 105යි දෙක 10500. හරිද? හරිනේ? එතකොට ඔය ಗುಣ කරලා හදාගත්ත එක අපි ගන්නවා 3 කියලා. දැන් එක වැඩක් නෑ අපි. එක වෙනුවට තමයි 3 ගත්තේ. හරිද? ලේසි වෙන්න දෙවෙනි එකත් එයාලගේ ලිය ගන්නවා. හරිද? ලස්සනට පිළිවෙල දෙනුවට පස්සේ වරදින්නේ නෑ. 200යි 12500. මම දෙවෙනි සමීකරණේ ආයෙ ලියාගත්ත ළඟ ලේසි වෙන්න. හරිද? දැන් අපි තෝරගත්තේ x නේ. හරිද? x තෝරගත්ත නිසා අපි බලන්න ඕනේ x ගිස් දැන් මේ අර ගැලපිච්ච නැති දෙන්නේ. මෙතන එක දීපුවා මෙතන 150 දීපුවා. ඉතින් කොහොම හරි ගලප ගත්තා. 150 150යි. හරි ඊට පස්සේ තව දෙයක් බලන්න ඕනේ. ඊට පස්සේ ලකුණ බලන්න ඕනේ. x නේ තෝරගත්තේ. ඔයා තෝරගත්ත කෙනාගේ ඉස්සරහ ලකුණ. x ගේ ඉස්සරහ ලකුණ මෙතන දාන. ලකුණක් නැත්තම් දාගන්න. මෙතනත් x ගේ ඉස්සරහ ලකුණ දාන. හරිද? හරි. දැන් පොඩි දෙයක් තියෙනවා. මෙන්න මේක මතක තියාගන්න. සමගාමී සමීකරණ වල විතරයි මේක හරියන්නේ. සදිශ සංඛ්‍යා සුළු කරද්දී මෙයා පාවිච්චි කරන්න එපා. ඒක වෙනස්. ලකුණු සමාන නම් අඩු කරන්න. ලකුණු වෙනස් නම් මේක හරියට සමගාමී සමීකරණ වල විතරයි. හරි මතක ගත්තා ලියලා තියාගන්න. හරි. එතකොට මෙතන අපි x න තෝරගත්තේ x ගේ ඉස්සරහා ලකුණු දෙක. දෙන්නගෙම දාන. දෙන්නගෙම දාන. ඒ කියන්නේ ලකුණු සමානයි. ලකුණු සමානයි නම් මොකද කරන්නේ? අපිට කියනවා අඩු කරන්න කියලා. අඩු කරන්නේ කවුද? අඩු කරන්නේ මේ සමීකරණ දෙක තමයි අඩු කරන්න ඕනේ. හරිද? අඩු කරද්දී පොඩ්ඩක් මේ පැත්තත් බලන්න. දකුණු පැත්ත.
දකුණු පැත්තේ වැඩි එක්කෙනා ඉන්නේ දෙකේද තුනේද බලන්න. දෙවෙනි එකේනේ. ඒක නිසා අපි දෙකෙන් තුන තමයි අඩු කරන්නේ. හරිද? දෙවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ අඩු කරනවා. හරි. එතකොට ආට තුනෙන් දෙක අඩු කරන්න පුළුවන්. ඒ වුණාට ඊට වඩා ලේසි දෙකෙන් තුන අඩු කරා. හරිද? හරි. දැන් දෙවෙනි එකේ දෙවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ අඩු කරනවා. මුලින් ලියන දෙවෙනි එකේ වම් පැත්ත. දෙකේ වම් පැත්ත කියන මේ සෙට් එක. ධන 150x ධන 200y. ඉතින් මේ අඩු කිරීම මෙතනින් දානවා. මතක් කරලා වරහණක් දාන්න. ඊට දැන් දෙවෙනි එකේ වම් පැත්ත ලිව්වා. දැන් තුන්වෙනි එකේ වම් පැත්ත. ඒ කියන්නේ මේ සෙට් එක. ධන 150x ධන 150y. ධන 150y. වම් පැති දෙක ලියලා ඉවරයි. ඊට පස්සේ සමාන තුනක් දාලා එහා පැත්තේ. මුලින් ලියනවා දෙකේ දකුණ. දැන් වම ලියලා ඉවරයි. දැන් දකුණ. දෙකේ දකුණ 12500යි. ආයි මේ අඩු කිරීම මෙතනින් දානවා. ඊට පස්සේ තුනේ දකුණ. තුනේ දකුණ කියන්නේ 10500. හරි. ඊට පස්සේ මෙතන වරණ පොඩ්ඩක් පැත්තට කරමු. ධන 150x ධන 200y. මෙතන ධනයි ඍණයි ගුණ කරාම ඍණ වෙනවා. ඍණ 150x ආයි ධනයි ඍණයි ඍණ 150y සමානයි. මේක අඩු කරාම 2000ක් කියලා. හරි. ඊට පස්සේ මෙතන ඉන්නවා එක වගේ දෙන්නේ. හැබැයි ලකුණ වෙනස්. බලන්න. 150x 150x නේ. හැබැයි ඉස්සරහ ලකුණ වෙනස්. ධන ඍණ. හරි. එතකොට දැන් ඉතුරු වෙන්නේ 200y ඉතුරුයි ඍණ 150y ඉතුරුයි. හරිද? එතනින් පස්සේ මෙතනින් ගන්නවා. 200යි 150ක් අඩු කරා. එතකොට කියන 50y මෙතන 2000යි. දැන් සරල සමීකරණය. මොකක්ද කරන්නේ? දෙපැත්තෙන් බෙදන්න 50යි. 50ට 50 කැපෙනවා. මෙතන y ඉතුරුයි. මෙතන බිංදු බිංදු කපලා ගාවිය 250න් බෙදුවා 205න් බෙදුවා 40යි. ඒතර y වල ගාන 40ක්. හරිද? ඉවර නෑ ගාන. හරිද? තා චුට්ටක් තියෙනවා. එතනින් හදමු. එතනින් පස්සේ තමයි මේ තියෙන්නේ. එතන මෙතන. ආට දැන් පුළුවන් කැමති සමීකරණයක ආදේශ කරන්න වාගත්ත ගන්න. එක තියෙනවා දෙක තියෙනවා තුන තියෙනවා. දැන් බැලුවට පස්සේ ලේසි සමීකරණය වගේ වෙන්නේ. අර කෑලි වැලි අඩු සමීකරණ එක. මෙතන එක කලින් කැපුවට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම එක ගන්නවා. එකෙන් ආදේශය. හරි. ඒක එක ලියා ගන්න අප පළවෙනි සමීකරණය ආයෙ ලියනවා. x ධන අර එක නම් ඕනේ නැහැ දැන්. x ධන y සමානයි 70. හරිද? ඒතර x වල ගාන අපි දන්නේ නැහැ තාම. y වල ගාන හොයාගත්තා 40යි. සමානයි 70. මේ එකතු කිරීම 40ක් අඩු. සමානයි 70යි. එකතු කිරීම 40ක් තියෙනවා. 40 අයින් කරන්න මොකද කරන්නේ? මේ දෙන එකතු වෙලා මේකේ විරුද්ධ දේ දෙපැත්තෙම 40 ගානේ අඩු කරා. 40ට 40 ගැටෙනවා. ඒක සමානයි 70න් 40යි කියන්නේ. හරි. දැන් හරි. දැන් අපි x වල ගාන හොයාගත්තා y වල ගාන හොයාගත්තා. y 40යි x 30යි. ඒ කියන්නේ අබ පැල ගාන 30යි පේර පැල ගාන 40යි. අන්තිමට ඒ දෙක ලියන්න. අබ පැල ගාන කොච්චරයිද පේර පැල ගාන කොච්චරයිද කියලා ලියන්න. හරිද? එහෙමයි හදන්න. එතකොට සමගාමී සමීකරණ ගාන. හරිද? ඔය ගොඩක් වැදගත්. හරිද? කොහරි මේ ලකුණකින් වෙනස් වෙන්න පුළුවන් ගාන හදනදී ඒ ලකුණක් මාරුනොත් ඒ වරහණ දාන්න එකෙන් ගොඩක් වැදගත් දෙයක් වෙන්නේ. හරිද? ලකුණක් වැරදුනත් වරදින්න පුළුවන් ගාන ලකුණු 10 බිඳුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් තේරුම් නැත්නම් ආයි පොඩක් ආපස්සට අරගෙන බලන්න. හරිද? හරි. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ B කොටස තියෙනවා. පහේ B කොටස. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 3 ධන 2 බෙදීම x ධන 2. හරි. එතකොට
තියෙන්නේ වීජීය සංකේත තියෙන භාග සංඛ්‍යාවක්. එතකොට මොනවාද? වීජීය භාගය. හරිද? ඒවට කියනවා වීජීය භාග. හරිද? එතකොට මේකේ 3 මෙතන අර කලින් ගාන ගත්තම මොනවානේ මොකක් හරි භාග ගානකදී අර උඩමත් හරි සංඛ්‍යාවක් තියෙනවා නම් ඒකේ හරය තියෙන්නේ ඕනම සංඛ්‍යාවක හරයක් නැත්නම් එක තමයි තියෙන්නේ. හරිද? ඒතර පළවෙනි ගානේදී කරේ භාග සංඛ්‍යා දෙක එකතු කරන්න නම් හරය සමාන වෙන්න ඕනේ. හරිද? ඒතර හරය සමානයිද මේක? හරය සමාන නැහැ. නහස් මුලින්ම අපි කරන්න ඕනේ හරය සමාන කරගන්න එක. හරි. ඒතර හරය සමාන කරගත්තී පොඩ්ඩක් බලන්න මෙයා පොඩි කෙනා මෙයා ලොකු කෙනා. පොඩි කෙනා කීයෙන් හරි ගුණ කරලා ලොකු කෙනා හදන්න පුළුවන්. ඉතින් මේක නම් බෑ එහෙම. හරිද? ඒ නිසා අපිට කරන්නේ අර කලින් පළවෙනි ගානදී කරා වගේ දෙපැත්ත මාරු කරලා ගුණ කරනවා. හරිද? ඊළඟ පියවරේදී කියන්නම් මේ 2 x දාන 2. හරිද? එතකොට මේ පැත්තේ ඉන්න එක මෙයා ගුණ කරනවා මේ පැත්තේ ගුණ කරනවා උදයි යටයි එකේ. ගුණ කරා කියලා තේරුමක් නැහැ උනාන ලියමු. හරිද? ඊට මේ පැත්ත ගුණ කරනවා මෙතන මේ යට ඉන්න කෙනාගේ x දාන 2. මෙයාත් x දාන 2. හරිද? ඊට පස්සේ දැන් පොදු හරය විදියට ඉන්නවා තනි එක්කෙනෙක්. මෙතන දෙන්නම එකයිනේ. මේ එක නම් වැඩක් නැහැ. එකෙන් ගුණ කරා කියලා ඒ ගානම නෙන්නේ. x දාන 2. ඊට මෙතන 3 පොඩ්ඩක් ඉස්සරහට දැම්මා. x දාන 2. හරි ඊට පස්සේ එකතු කිරීම දෙවරක් එක 2යි. දැන් කරන් දින වරහන් ප්‍රසාරණය කරා. හරිද? යට ඉන්නේ x දාන 2. උඩ ඉන්නේ 3 වරක් x 3යි x 3 වරක් 2 6යි මේ දාන 2යි. එතකොට යට ඉන්නවා x දාන 2 උඩ 3x ඉන්නවා 3x එක මේ එකතු කරන්න බෑනේ වර්ග දෙකක් ඒ නිසා 3x වෙනම ඉන්නවා නියත සංඛ්‍යා දෙක වෙනම එකතු කරන්න 6යි 2යි 8යි ඔබ තමයි උත්තරේ. හරි ඊට පස්සේ 6 වෙනි ගාන තියෙන්නේ 6 වෙනි ගාන මොකද්ද ආදායම් බදු ගාන. හරිද? මේකත් ලේසි. සත්‍යයි. 6 වෙනි ගාන. 6 වෙනි ගාන කුමාර මහතා වාර්ෂිකව 105ක් සුළු පොලියට බැංකුවකින් රුපියල් ලක්ෂ 10ක් ණයට අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්නවා. හරිද? එහෙම කිව්වට පස්සේ ඒ ඔයාට හිතෙන දේ කරා. හරිද? ඔයාට මොකක්ද හිතේ? ලක්ෂ 10ක් ණයට ගන්නවා 106ක පොලිය. හරිද? එතන මොකද කරන්නේ? ලක්ෂ 10 වැඩි ගන්න 106යි. අවුරුදු කීයක් සඳහාද ගන්නවා කියන්නේ? එහෙම කියලා නෑනේ අන්තිමට කියනවා වසරක් කියලා. හරි. එතකොට ලක්ෂ 10යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? ලක්ෂ 6 වැඩි ගන්නවා පොලිය කීයද 100ට 5යි. 100ට 5ක පොලියට ණය දෙන තැන. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එතකොට මෙතන 10000 වැඩි කරන්න 5යි. 10000 5ක් කියන්නේ 50000ක්. 1යි 2යි 3යි 4යි. මේ කොච්චර ගානකද? වසර එකකට. හරිද? වසර එකකට 50000ක් පොලිය. වසර එකකට පොලිය. ඉස්සරහට ඕනේ. හරි. ඊට පස්සේ දෙවෙනි ඡේදෙ මොකද කියන්නේ? වර්ෂයේ අවසානයේදී. දැන් මෙයා ලක්ෂ 10 දාලා බිස්නස් එකක් පටන් ගන්නවා. හරිද? ඒතර ඔය බිස්නස් එකේ අවුරුද්දක් ගියාට පස්සේ ලක්ෂ 13යි 50000ක් 13,50,000ක් ආදායමක් හම්බෙලා. හරිද? ඒතර මෙයා ආදායම බදු ගෙවන්න ඕනේ. ලක්ෂ 5ට වඩා හම්බ වෙන්න නම් ආදායම බදු ගෙවන්න ඕනේ. 13,50,000 කියන්නේ කොච්චර ආදායම් බද්දක් ගෙවන්න ඕනද කියලා තමයි අහන්නේ. හරිද? හදමු. ඊට මෙයාගේ ආදායම 13,50,000. හරිද? 13,50,000යි මෙයාගේ ආදායම. එතකොට ආදායම් බදු ගාණක් හදද්දි මොකද කරන්නේ? ආදායම් බදු ගාණක් හදද්දි මුලින්ම ඔය දීලා තියෙන ආදායම 5 කොටස් වලින් ලක්ෂ 5 කොටස් වලින්. හරි එතකොට මෙයා කොහොමද ලියන්නේ පුළුවන්? මෙතනින් ලක්ෂ 5යි 1 2 3 4 5. ඉතින් තව ලක්ෂ 5ක් ගන්නවා ලක්ෂ 10යි.
මෙතන තමයි ගොඩක් කට්ටිය වරද්ද ගන්නෙ. 5යි 5යි 10යි. මෙතනින් තව 5ක් දැම්මොත් 15ක් වෙනවානේ. එතකොට ලක්ෂ 15ක් වුණොත් වැරදි. 5යි 5යි 10යි 10යි 5යි 15 15ක් වුණොත් වැරදි. එතකොට මෙතන තියෙන්නේ කියන්නේ 13යි 13,50,000ක් නේ. ඒතරවා බලන්න ඕනේ 5යි 5යි 10යි 13,50,000ට තව කීයක් මදිද කියලා 10 ලක්ෂ 10 ඉඳන් ලක්ෂ 10 ඉඳන් 13,50,000ට තව කීයක් මදිද? එතකොට 3,50,000 යන්නේ ඒක තමයි මෙතන දාන්න ඕනේ. ලක්ෂ 5 දැම්මොත් වැරදි. හරි. ඊට පස්සේ ඔම් පිළිවෙලට ලියාගත්තට පස්සේ මෙතන ගාණ දීලා තියෙනවා. පළවෙනි ලක්ෂ 5 බදු අය කරන්නේ ඒක නිදහස්. මේකට ගණන් හදන්නේ අපි. ඊළඟ ලක්ෂ 5ට 104 ගානේ බදු අය කරනවා. ඊළඟ ලක්ෂ 5ම නැහැ. ඊළඟට තියෙන රුපියලක් හරි තිබ්බොත් ඒකට 108 ගානේ බදු අය කරනවා. හරිද? 12 ඉස්සරහ තව ලක්ෂ 5ක් වෙන්නොත් තව 12යි. 112යි. ඒක මෙතෙන්දි පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? හරි. එතකොට මේකට ගාන හදන්න ඕනේ නැහැ. මේකට අර කලින් වගේ හදන්න. වටිනාකම ලක්ෂ 5යි. වැඩි කරන්නේ 104යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 5000ක් තරක්. 5000ක් තරක්. එතකොට යනවා රුපියල් 20000. හරි. ඊට පස්සේ අරකට හදන්න ඕනේ. 3,50,000 වැඩි කරන්නේ 108යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 3500 වට. ඒ කියන්නේ 7000 යන 4ක්. කේන්ද්‍ර රුපියල් 28000ක්. හරි. එතකොට මොකක්ද එතකොට උත්තරේ? ආදායම් බදු මුදල කියන්නේ මොකක්ද? ආදායම් බදු කියන්නේ මේ දෙකේ එකතු. හරිද? ඒක හොයමු. මෙතනදී දැනෙන්නේ ආදායම් බද්ද. ආදායම් බද්ද කියන්නේ 20000යි 28000යි එකතු කරගන්නවා. ඒක කීයක් වෙනවද රුපියල් 48000. ආදායම් බද්ද රුපියල් 48000. හරි. හරි. ඊට පස්සේ මොකද කියන්නේ වර්ෂයේ අවසානයේ කුමාර මහතා ණය සහ පොලිය ගෙවා නිව කරයි නම් ඔහුට ලැබෙන ශුද්ධ ලාභය 2,50,000ට වඩා වැඩි කියලා තමයි පෙන්වන්න ඕනේ. හරිද? එතකොට බලමු ශුද්ධ ලාභය කියන්නේ මෙයාගේ ඇත්තටම අතේ අර සේරම වියදම් ටික ගිහිල්ලා ඇත්තටම අතේ ඉතුරුන ගන්න ශුද්ධ ආදායම කියලා කියන්නේ. ඒතර ඒක හොයන්න නම් අපි මුලින්ම දැනගන්න ඕනේ මෙයාට හම්බෙන ගාන. කියන්නේ මෙයාගේ ආදායම මෙච්චරක් 13,50,000යිනේ. එතකොට ඒකෙන් අඩු කරන්න ඕනේ මේ 13,50,000 ආදායම. ඒකෙන් අඩු කරන්න ඕනේ මෙයාට වියදම් වෙන දේවල්. ඒතර ණයක් ගත්ත කීයකද? ලක්ෂ 10ක. ඒකත් ගෙවන්න ඕනේ. 1 2 3 4 5 6 හරිද? ලක්ෂ 10ක ණයක් ගත්තා ඒක ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඒ ලක්ෂ 10ට අවුරුද්දක් ඉවරෙද්දි පොලිය හැදුනා රුපියල් 50,000ක්. ඒකත් මෙයා ගෙවන්න ඕනේ. ඉතින් අඩු කිරීම 50,000. හරි. ඉතින් ඇරියක් නැත්තම්. හරි පහළට ලියන්නේ. පොඩක් වල දිගට ලියන්න ලියද්දි. හරිද? ඊට පස්සේ තාම මොනවද මෙයාට ගෙදන්නේ? 13,50,000යි මෙයාගේ ආදායම. එච්චරයි මෙයාට හම්බෙන්නේ. මෙයාට වියදම් වෙනවා ණයක් ගත්ත ලක්ෂ 10ක් ඒක ආපහු දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ලක්ෂ 10ට 100ට පහ ගානේ රුපියල් 50,000ක් පොලිය හැදුන අවුරුද්දකට. ඒකත් ගෙවන්න ඕනේ. තාම මොනවද මෙයා ගෙවන්න ඕනේ? තා ගෙවන්න ඕනේ මේක. මේ මොකද? ආදායම් බද්ද නේද? එතකොට ඒක 48,000. ඒකත් මෙයා ගෙවන්න ඕනේ ගාන. එතකොට ඔන්නයි 13,50,000න් මේ ටික අඩු කරා නම් වාට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? ඒතර බලන්න කීයක් එනවද කියලා උත්තරේ. එතන අඩු කරලා බලන්න. හරිද? 13,50,000න් ලක්ෂ 10ක් ගියා 3,50,000යි.
3,50,000 ගියාම 3,03,000යි. ලක්ෂ 3න් 48,000 කඩු කරා. එතකොට රුපියල් කීයක් ඉතුරුනවා? 2,52,000ක් ඉතුරු. හරි. එතකොට අපෙන් මොකක්ද? ලක්ෂ 2කට වඩා වැඩිපුර ඉතුරු වෙනවා කියලා දෙන්නේ. ලක්ෂ 2.50ට වඩා වැඩිපුර ඉතුරු වෙනවා කියන්නේ. එතකොට හරිනේ. 2,50,000ට වැඩි කියලා දෙන්නා කියන්නේ. 2,52,000ක් වයින් දෙනවා. හරිද? එතකොට අපි ගාන හරියට හදලා දෙනවා. එතකොට ඒක අසමානතාවකින් ලියලා පෙන්නන්න පොඩ්ඩක්. නැත්නම් වාක්‍යකින් හරි ලිය. 2,50,000යි ගාන දීලා තියෙන්නේ. ඊට වඩා වැඩි මෙතන අපිට ආපු ගාන 2,52,000යි. එච්චරයි. හරි. ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ. සැරසිල්ලක් සඳහා රිබන් කැබලි කපා ඇත්තේ පළමු කැබල්ල 12යි. ඊට පස්සේ හැම කැබල්ලක්ම ඊට වඩා 5 වැඩි වෙනවා. හරිද? එතකොට ඔගේ පොඩ්ඩක් රටාවක් ක්ලියර් ගන්න නේ. 9 අවසරේ තිබ්බනේ. අර සංඛ්‍යා රටාව කියලා පොඩ්ඩක්. හරිද? ඒකෙන් හදන්න දී. 12යි පළවෙනි එක 12යි ඊට පස්සේ ඊළඟ එක හොයන්නේ 12ට 5ක් එකතු කර. 12යි 5යි 17යි. ඊට පස්සේ ඊළඟ එක හොයන්නේ තව 5ක් එකතු කරන්න 17ට. 17යි 5යි 22යි. ඊට පස්සේ 22යි 5යි 27යි. ඔය වගේ දෙකක් තුනක් ලියලා පොඩ්ඩක් 32 තුනක් දාන්න. 33ක් දාන්න. හරිද? හරි. මුලින්ම ඔය වගේ රටාව ලියා ගන්න. මුල් පද 3 අහන්න නේ. එතකොට මුල් පද 3 තියෙනවා. අපි හතරකුත් ලියලා තියෙන්නේ වැඩිපුරත් එක්ක. හරි. ඊට පස්සේ දෙවෙනි එක මේක පළවෙනි උත්තරේ. ඊට දෙවෙනි එක අහනවා මේකේ පොදු පදය මොකක්ද කියලා. හරි. පොදු පදේ වෙන විදිය මතකයි. 9 අවසරේදී තිබ්බේ. හරි. එතකොට මුලින්ම බලන්න මේක කීයද වැඩි වෙන්නේ? 12ට 5ක් එකතු වෙලා 17 හැදලා තියෙනවා. 17ට 5ක් එකතු වෙලා 22 හැදලා තියෙනවා. 22ට 5ක් එකතු වෙලා 27 හැදලා තියෙනවා. ඒතර මේක කීයද වැඩි වෙන්නේ? 5 නේ. එතකොට 5 කියලා ලිව්වා. හරිද? ඊට පස්සේ n ඇසුරෙන් ලියන්න. අපි එහෙම කියලා නෑ. හරිද? අපි මොකක් හරි පොදු පදයක් ලියද්දී n ඇසුරෙන් තමයි ලියන්නේ. හරිද? n බැරි නම් ඔයාලට කැමති අකුරක් දාගන්න. n තමයි අපි වැඩිපුර පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. හරිද? ඒතර 5න් 5 වැඩි වෙන ඉඳ 5යි n කියලා දානවා. හිතන්න 4 වැඩි වුණා කියලා. ඒතර 4යි n දානවා. 10 වැඩි වුණා නම් 10යි n. එහෙම. හරිද? 5 වැඩි වෙන නිසා 5යි n කියලා දැම්මා. ඊට පස්සේ පොඩ්ඩක් මේ n නපුර වහන්න. හරිද? n නපුර වහුවට පස්සේ තියෙන්නේ කීයද? 5 තියෙන්නේ. ඊට පස්සේ බලන්න 5 ඉඳන් 12 වෙනකම් මේකේ පළවෙනි පදේ 12නේ. 5 ඉඳන් 12 වෙනකම් තව කීයක් මදිද? 7ක් නේ මදි. අන්න ඒ ගාන මෙතෙන් එකතු කරා. හරිද? කීයෙන් කීයද යන්නේ 5න් 5. ඒ නිසා 5යි n කියලා දැම්මා. සෙන් නපුර පොඩ්ඩක් වැහුවා. දැන් තියෙන්නේ 5යි. 5 ඉඳන් 12 වෙනකම් කීයක් එකතු කරන්න ඕනේ? අන්න ඒ ගාන මෙතෙන් එකතු කරා. හරිද? 5යි n ගන්න 7 මේක තමයි පොදු පදේ. හිතන්න මෙතන දැන් 5 වැහුවට පස්සේ මෙතන 12 වෙනුවට පොඩි ගාණක් තිබ්බ කියලා. හිතන්න 4 වගේ තිබ්බ කියලා. 12 වෙනුවට මෙතන හිතන්න 4 තිබ්බ කියලා. හරිද? එතකොට 5න් මෙතන 5 තියෙන්නේ මෙතන 4 තිබ්බ. එතකොට 5න් එක අඩු වෙන්නේ නැහැ. එතකොට මෙතන අඩු කිරීම එක තමයි වෙන්නේ. හරිද? දැන් මේක නම් මෙතන 5න් 12 තියෙන නිසා තව 7ක් එකතු වුණා. හරි. මේකේ ගාන මේක. හරිද? එතකොට දැනට ඔබ මතක තියාගන්න මේ මෙතන 5න් දන 7. දැනට ඔබ මතක තියාගන්න වෙනවා. දැන් තුන්වෙනි වාරෙන් තියෙනවා සමාන්තර ශ්‍රේණි කියලා පාඩම. හරිද? එතකොට සූත්‍රයක් තියෙනවා. ඒක පාවිච්චි කරලා හදන්න පුළුවන්. දැනට මේ පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? හරි. ඊට පස්සේ තුන්වෙනි එක. අපිට කියනවා 12 වෙනි පදේ හොයන්න කියලා. එතන මේ ශ්‍රේණිය ලියාගෙන ගිහිල්ලා ඔයාලට ඕනනම් ලියන්න පුළුවන් 12 වෙනි පදේ කීයද කියලා. හැබැයි එහෙම ලිව්වොත් ඔයාලට එක ලකුණයි හම්බෙන්නේ. හරිද? ලකුණු දෙකක තුනක ගානක් නැහැ එක ලකුණයි හම්බෙන්නේ. හරිද? ඒ නිසා මේක හදලා වෙන්නන්න ඕනේ මේ පොදු පදේ පාවිච්චි කරලා. නැත්නම් පොදු පදයක් ලියුමේ තේරුමක් නැහැ. හරි. ඒතර පොදු පදේ මොකද්ද? 5න් දන 7. ඒක පාවිච්චි කරලා 12 වෙනි පදේ අහලා තියෙන නිසා එතන n වෙනුවට 12 දාන්න. හිතන්න ඔයාලට 10 වෙනි පදේ වුණා n වෙනුවට 10 දානවා. 100 වෙනි පදේ වුණා n වෙනුවට 100 දානවා.
හරිද එහෙම දැන් 12 වෙනි පදේ නිසා මේක ආයෙ ලිව්වා 5න් ඉඳලා 7 එහෙම ලිව්වා ඊට පස්සේ 5 ලිව්වා n වෙනුවට 12 දාලා එකතු කිරීම 7 12 වරක් 5 60යි 60ට එකතු කරන්න 7ක් හරිද මෙහෙම කරන්න යන්න එපා හරිද මෙතන දැක්ක ගමන් 5 වෙනම තියලා 12යි 7යි එකතු කරලා ඒක දාන්න එපා වැරදි හරිද 12යි 7යි 19 19 5න් උඩ කරලා එහෙම ගන්න බෑ අර වන් බෙගුදරි කියලා ඉගෙන ගත්තේ 10 මේ බොඩ්මෑස් මෙතඩ් එක හරිද වන් බෙගුදරි මෙතඩ් එක හරි ඒක පාවිච්චි කරන්න භාගවලදී අපි ඉගෙන ගත්තා හරි දැන් මෙතන මුලින් කරන්න ඕනේ වාහන සුළු කරන එක ඊට පස්සේ තමයි එකතු කිරීම කරන්නේ එතකොට මෙතන 67ක් එනවා 12 වෙනි පදේ හරි ඊට පස්සේ 4 වෙනි එක අපිට කියනවා 20 වෙනි කැබැල්ල කපා ගැනීමට මීටර එකක් ප්‍රමාණවත් නොවන බව. හරි. ඒතර 20 වෙනි කැබැල්ල කියන්නේ දැන් මෙතන 5න් යන 7 අපි 12 වෙනි පදේ හොයාගත්තනේ. ඒ වගේ හොයාගෙන 20 වෙනි පදේ n වෙනුවට 20 දාන්න. 5න් යන 7 ලිව්වා. n වෙනුවට දාන්න 20. දාන 7. ඒතර 20 5 5 20ක් කියන්නේ 100යි. 100 දාන 7. 107යි. මෙතන එන්නේ සෙන්ටිමීටර් වලින්. ඒතර සෙන්ටිමීටර් 107ක් කපන්න පුළුවන් ද මීටරයක කොටසකින්? මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේ. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. ඒතර 20 වෙනි පදේ ඉන්නේ 107ක්. ඒතර 100ට වඩා 107 වැඩි. ඒක නිසා අපිට මීටරයක කොටසකින් 107 කොටස කපන්න බෑ. ඒක නිසා කලින් වගේ අසමානතාවයක් ගන්න ලියන්න. 107 ලොකුයි 100ට වඩා කියලා පෙන්නන්න ඕන. එහෙම නැත්නම් වාක්‍යක ලියුවත් කමක් නැහැ. ඒක මොකක්ද පෙන්නන්න අඩු වැඩි කතාවක් පෙන්නන්න තිබ්බොත් මේක ලියන්න ඕනේ. හරිද? අසමානතාවයක් දාලා හරි වාක්‍යකින් හරි ලියන්න. එතකොට හොඳයි. එතකොට 7 වෙනි ගාන ඉවරයි එතනින්. හරි 8 වෙනි ප්‍රශ්නේ. හරිද? 8 වෙනි ප්‍රශ්නේ අතන වගුවක් තමයි දීලා තියෙන්නේ. ඔකත් ගොඩක් වැදගත්. හරිද? වාරි පාඩ එනවානේ හරින් 11 වසර වෙනකන් එනවා. ඕලෙවල් වලටත් එනවා. හරිද? මේ ගාන ලේසි. හරිද? පටලවා ගන්න එපා. හරිද? හරියට මේ සුළු කිරීම හරියට කර මේක ලකුණු 10ම ගන්න පුළුවන්. හරිද? මතක තියාගෙන හරියට කරන්න. මේ වෙනස් වෙන්නේ මේක අහන විදිය හැමදාම එක විදියට තමයි අහන්නේ. හරිද? හදන්න තියෙන්නේ එක විදිය. තව වෙනස් ක්‍රමයක් තියෙනවා ඒක තාම ඉගෙනගෙන නැහැ. හරිද? දැනට එක විදිහට තමයි හදන්න තියෙන්නේ. හරි කොහොම දුන්නත් මේ ක්‍රමයෙන් හදන්න පුළුවන් මොලෙල් දාන්න. හරිද? හරි. දැන් මේකේ තියෙනවා උතන මේ ගානේ දීලා තියෙන්නේ 37ට වගුව. හරිද? ඔයා එතකොට ගානේ 37ට දීපු එක මේක මේ 37ට මෙහෙම ඇඳ ගන්න ඕනේ වගුව. හරිද? ඒක තමයි මුල්ම පියවර. ඒතර මෙතන මුලින් මෙතන දීලා තියෙනවානේ පරාසය 10 12 13 15 එහෙම. ඒතර මේ තීරුවට අපි කියනවා පන්ති ප්‍රාන්තර තීරුව කියලා. හරිද? මේක නම් දීලා තියෙන්නේ වීදුරු ගණන. ඒතකොට උතන පන්ති ප්‍රාන්තර කියලා දෙන්න පුළුවන් නොදීන්නත් පුළුවන්. හරිද? දෙවණියට අනිවාර්යෙන් ගානෙත් දෙනවා මෙතන දීලා තියෙන දින ගණන. එතකොට මේකට අපි කියනවා සංඛ්‍යාත තීරුව කියලා. හරිද? සංඛ්‍යාත තීරුව අපි කියන්නේ F කියලා. ෆ්‍රීකවන්සි. හරිද? ඒක අනිවාර්යෙන් දාගන්න. හරිද? පටලවා ගන්න එපා. ඒතර මේක අර දෙන්නෙක් අතර දෙන්න මේ මොනවාද පන්ති ප්‍රාන්තර තීරුව. ඊට මේක මොනවාද සංඛ්‍යාත තීරුව. ගාණිතය එතකොට දෙන්නේ සංඛ්‍යාත තීරුවයි පන්ති ප්‍රාන්තර තීරුවයි. ඒකට ආ මෙතනදී මුලින් හොයාගන්න මෙන්න මේ සංඛ්‍යාත තීරුව එකතුව කීයක් එනවද කියලා. ඒකට අපි කියනවා සිග්මා F කියලා. F තීරුව එකතුව. ඒතර ගොඩක් වෙලාවට ගාණේ උඩක් දීලා තියෙනවා මේක නම්. හරිද? මේක නම් දීලා නැහැ. හරිද? ඒ නිසා අපි එකතු කරලා බලන්න වෙනවා. 7යි 13යි 22යි 8යි 30ක් එනවනේ. හරි. ආවතන කියලා තියෙනනේ මාසයක් ඇතුළේ කියලා. මාසයක් කියන්නේ එතකොට දින 30ක්. හරිද? හරියට කියවනම් ගන්න පුළුවන්. හරි. ඒතර ඕක තමයි තීරු දෙක. ඊට පස්සේ ආයි අලුතෙන් අපි තීරු දෙකක් ඇඳ ගන්න ඕනේ. ඒතර එක තීරුවක් අපි කියනවා මධ්‍ය අගය කියලා. මධ්‍ය අගය. ඒකට අපි දානවා x අගුර. ඊට පස්සේ අන්තිම තීරුව මෙන්න මේ තීරු දෙක ගුණ කරලා එන්නේ. ඒ කියන්නේ f ගුණ කිරීම x. එහෙම නැත්නම් fx තීරුව කියලා තමයි මේකට කියන්නේ. හරිද? f ගුණ කිරීම x එහෙම නැත්නම් fx.
අර මතකෙ ඉන්නේ ගුණ කිරීම x කියලා දාමු. හරිද? ඒතර මධ්‍යකය කියන එක හොයාගන්නේ කොහොමද? ඒතර මධ්‍යකය කියන්නේ ඇත්තට මෙන්න මෙතන තියෙනවනේ පන්ති ප්‍රාන්තරය. ඒ ප්‍රාන්තර දෙක අතර තියෙන හරි මැදගේ තමයි මධ්‍යකය කියලා කියන්නේ. ඒ කියන්නේ 10යි 12යි අතර මැදගේ. දැන් මේක නම් අපිට නිකන් කියන්න පුළුවන්. 10යි 12යි අතර තියෙන 11යි. 13යි 15යි අතර තියෙන 14යි. එහෙම. හරිද? හැබැයි ලොකු වෙනස් ගානක් දුන්නොත් අපිට පුළුවන් මෙහෙම හදන්න මේක. හරිද? එතකොට මෙතන 10යි 12යි තියෙන්නේ. පළවෙනි තීරු විතරක් මම හදන්නම් එහෙම. 10යි 12යි නිසා 10යි 12යි එකතු කරලා මේ දෙක දෙකෙන් බෙදන්න. 10යි 12යි එකතු කරාම 22යි. 22 දෙකෙන් බෙදුවම 11ක් එනවා. හැදුවොත් හදන්න එහෙම. හදන්න එපා හැම ගානක්. හරිද? ගොඩක් හිතලා බලලා දාන්න පුළුවන්. මෙතන 13යි 15යි අතර 14යි. 16යි 18යි අතර 17යි. 19යි 21යි අතර 20යි. මෙතන 21යි 26යි 9යි. ඒ තීරුව එකතුව ගන්න නෑ අපි. ආයි අපි තීරුව මෙන්න මේ තීරුව තමයි ආයි එකතුව ගන්න. හරිද? මේ දැන් මේක කොහොමද මොකද? f තීරුවේ ගාන x තීරුවේ ගාන ගුණ කරන් තියෙන්නේ. එතන මෙතන x තීරුවේ ගාන කීයද තියෙන්නේ? f තීරුවේ තියෙන්නේ 2 x තීරුවේ තියෙන්නේ 11. 11 වරක් 2 12 දෙවරක් 11. ඊට 22යි. ඉතින් මෙතන 5 වරක් 14. 14 5ක් 70යි. ඉතින් මෙතන 17 6ක්. 7ක් 42න් 2 14ක් 6ක්. 4ක් ඉතුරු 102යි. ඊට පස්සේ 20 9ක් 180යි. 21 5ක් 105යි. 56 50 sorry 22 26 2ක් 52යි. මෙතන 29යි. 29 එකක් 29. හරි ඊට පස්සේ ආ මෙන්න මේ තීරුව එකතුව ගන්න ඕනේ. ඒකට කියනවා අපි සිග්මා fx කියලා. කියන්නේ fx තීරුව එකතුව. හරිද? ඒතර බලන්න fx තීරුව එකතුව කීයක් එනවද කියලා. විසි දෙකයි 70යි 102යි 180යි 105යි 52යි 29යි 560ක් එනවා. හරිද? මෙතන 560ක් එනවා එකතුව. චෙක් කරලා බලන්න. 2 4 6 11යි 22ක් විතර 4යි 11යි 19යි 19යි 7යි 26යි 26යි 6 දෙකක් විතරයි. හරිනේ 560ක් එනවා. ඔතන පොඩ්ඩක් චෙක් කරලා බලන්න දෙපාරක් විතර. හරිද? නැත්නම් ඔතන වැරදුනොත් ඉස්සරහට ගිය වරදිනවා ගන්න. හරිද? හරි. ඔහොක තමයි වගුව පුරවන විදිය. පොදු වරද්ද ගන්න එපා. හරිද? ඊටසේ පළවෙනි එක යනවා මාතපන්ති. මාතපන්තිය හරියට එතන සංඛ්‍යාත තීරුව පාවිච්චි කරලා කියන්නේ මෙන්න මේ තීරුව පාවිච්චි කරලා බලන්න මේ තීරුවේ තියෙන වැඩිම ගාණ කීයද කියලා. මේ තීරුවේ තියෙන වැඩිම ගාණ තියෙන්නේ 9නේ. හරිද? එතන 9 ඉස්සරහින් තියෙනවනේ පන්තියක්. අන්න ඒ පන්තියට අපි කියනවා මාතපන්තිය කියලා. හරිද? සංඛ්‍යාත තීරුවේ වැඩිම ගාණ බලන්න. සංඛ්‍යාත තීරුවේ තියෙන වැඩිම ගාණ 9. එතන 9 ඉස්සරහින් තියෙන පන්තිය. 9 උත්තරේ 9 නෙවෙයි. හරිද? සංඛ්‍යාත තීරුවේ වැඩිම ගාණ 9. 9 ඉස්සරහින් තියෙන පන්තිය 19 21. ඒක තමයි මාතපන්තිය. හරිද? මාතපන්තිය 19 21. ඒතර ගාණක් මේ වගේ ගාණක් දුන්නාට පස්සේ ගොඩක් වෙලාවට අහනවා මාතපන්තිය. හරිද? ඒක මතක තියාගන්න. ඊට පස්සේ දෙවෙනි කොටස මොකක්ද? මධ්‍යන්නේ අහනවා. හරිද? මධ්‍යන්නේ අහන තමයි ඇත්තටම අපි මේ වගුවක් ඇදගත්තේ. හරිද? මධ්‍යන්නේ අහන සූත්‍රය තමයි මේක. සිග්මා fx බෙදීම සිග්මා ඒ කියන්නේ fx තීරුවේ එකතුවේ f තීරුව එකතුව බෙදන්න තමයි තියෙන්නේ. මේක මතක නැත්නම් පාඩම් කරගන්න. මේක ගොඩක් වැදගත්. හරිද? එතකොට මධ්‍යන්නේ සිග්මා f කියලා කියන්නේ sorry සිග්මා fx කියලා කියන්නේ fx තීරුව එකතුව. අපි මෙතනින් පාගත්ත 560යි. ඊට පස්සේ සිග්මා f කියලා කියන්නේ f තීරුව එකතුව. මෙතන 30යි. හරිද? බිංදු බිංදු ගැටෙනවා. 56 තුනෙන් බෙදන්න තියෙන්නේ. එතකොට බෙදලා බලුවොත් කීයක් එනවද? 1.5
එකයි 24යි නේ. 1.4ක් වගේ තමයි එන්නේ. හරි බෙදලා බලන්න. හරි මෙතන තුනේ දෙකක් විතර 28ට 8යි නේ සර්. එතන 8ක් 18.3ක් වගේ ඉන්නේ. හරි 18.6ක් 18.6ක් වගේ තමයි ඉන්නේ. හරිද? බෙදලා බලන්න. හරි. මොකද්ද ඔය ඇත්තටම අපි හෙව්වේ එතකොට මධ්‍යන්නේ කියලා? ඒක පොඩ්ඩක් ලියලා තියාගන්න. හරිද? ඔතන ගානෙම දීලා තියෙනවා. දෙවෙනි කොටසේ බලන්න හොඳට කියවනම් හොයාගන්න පුළුවන්. මේ මොකද්ද කියලා. හරිද? දිනකදී විකුණන පළතුරු බීම ගාන. මේ මොකද්ද එතකොට? මේ දවසකදී විකුණන බීම වීදුරු ගාන. දින එකකට විකුණන බීම වීදුරු ගාන. වීදුරු ගාන. දවසකට විකුණන්නේ 18.6ක්. හරිද? උගාරය. මධ්‍යන්නයක් නිසා හරියටම ගානක් ඇවිල්ලා නැහැ. දශම ගානක් ඇවිල්ලා තියෙන්නේ. ආසන්න කරන්න කිව්වොත් 19 ගන්න. ආසන්න කරන්න කියලා නැති නිසා ඔහොම තියාගෙන ගාන හදුවා. හරිද? හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස. පළතුරු වීදුරුවක මිල 60ක්ද එම වෙළඳසැල ඊළඟ මාසයේ දින 25ක් තුළ පළතුරු විකුණනා නම්ද 28000 ඉක්මවන බව. ඇත්තට මේක මේ ආසන්න කරන්න වෙනවා. කරන්න කියලා දෙන්න වෙනවා ගාන. හරිද? දශම ගානක් කියාගෙන එතන බීම වීදුරු ගානක් දශම ගානක් වෙන්න බෑනේ. නේ? වක්‍රී ස්කන්ධයක් වගේ නම් දශම ගානක් වෙන්න තිබ්බා. වීදුරු ගානක් දශම ගානක් වෙන්න බෑ. හරිද? ඒක නිසා අපි ආසන්න කරලා හදමු. හරිද? ඒතර 18.6 අපිට ආසන්න කරලා ගන්න පුළුවන් කීයක් කියලා? දශම 6. ඒතර 6 කිව්වට පස්සේ වැඩි පැත්තට තමයි බලන්න. එතකොට කීයද? 19ක් නේ. මේ ආසන්න කිරීම නපුරේ. දවසකට බීම වීදුරු 19ක් විකුණනවා කියලා හිතන්න ඕනේ. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස. ඒතර දවසකට ඒ වගේ බීම වීදුරු 19ක් විකුණනවා. ඒතර මෙයා එක වීදුරුවක් විකුණන්නේ රුපියල් 60 ගානක්. ඒතර එක වීදුරුවක් 60යි ඒ වගේ වීදුරු 19ක් විකුණනවා දවසකට. ඒතර ඒ වගේ ඉදිරි දවස් 25කදී මෙයා විකුණනවලු බීම. හරිද? ඔය ටික ගුණ කරාම එන උත්තරේ ඔතන 28000 නැති. 28000ට වඩා වැඩිද අඩුද කියලා තමයි බලන්න ඕනේ. හරිද? ගුණ කරලා බලමු. ගුණ කරලා බලන්න 19යි 60යි 25යි 28500ක් එනවා. එතකොට එතන රුපියල්. ඇයි රුපියල් ගාණක් නේ? හරිද? රුපියල් 28500ක් එනවා එතකොට. දවස් 25ට බීම වීදුරු විකුණලා හම්බෙන ගාණ. හරිද? මොකක්ද අහන්නේ? 28000 ඉක්මවනවාද කියලා අහන්නේ. අසත්‍යද අසත්‍යද? 28000 ඉක්මවනවා කියලා එයා කියනවා. ඒතර 28000 ඉක්මවනවානේ ඇත්තට. ඒතර මෙයාගේ ප්‍රකාශය හරිනේ. ඒතර ආයි මෙතෙන්දී අර අගයන් දෙකක් අතර වෙනසක් නේ කියන්නේ. ඒතර ආයි අසමානතාවයක් ගන්න. ඔබ දීලා තියෙන්නේ 28000. අපිට උත්තරේ විදිහට ආව 28500. අසමානතාවයක් ගන්න. ඕන වාක්‍යකින් ක්ලියර් දියා. මොකද්ද මේ වෙළඳසැල් හිමියානේ? වෙළඳසැල් හිමියාගේ ප්‍රකාශය සත්‍ය වේ කියලා ඕන ලියන්න පුළුවන්. හරි. ඒතර පේපර් එක ඉවරයි එතනින්. හරිද? මේ එතකොට ඔය වගේ ප්‍රශ්න ටිකක් ඒ ගොඩක් වෙලාවට පේපර් එකට ටර්ම් ටෙස්ට් එකට එන්න පුළුවන්. හරිද? ඔය ප්‍රශ්න ටික ගොඩක් වැදගත්. ඕලෙවල් වලටත් වැදගත් වෙඩි. හරිද? 11 වසර ළමයින්ටත් බලන්න පුළුවන් ඕන. හරිද? හරි. එන ප්‍රශ්න වල හරි තියෙනවා නම් මේ මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් පන්තිදී අහන්න. හරිද? පේපර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ලින්ක් එක දාලා තියෙනවා. හරිද? එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට ඕන නම් ගිහිල්ලා. හරි. අතනින් එතකොට පේපර් එක ඉවරයි. හරිද? ඊළඟ පේපර් එක පන්ති ඇතුළේ ගොඩක් වෙලා ඩිස්කස් කරයි. හරිද?
එහෙම නැති වුණොත් ඒකේ වීඩියෝ එකක් දායි. හරිද? subscribe කරලා තියාගන්නනේ. හරිද? මේ යාළුවන්ටත් යවන්න. තනියෙන් බලන්න එපා. යාළුවන්ටත් යවලා link එක යවලා share කරලා. හරිද? හැමෝම උඩ යන්න බෑ. පන්තියක් නැතත් කමක් නැහැ යවන්න ඒගොල්ලොන්ට. හරිද? ලකුණු වැඩි කරගෙන ඉන්නේ ඒගොල්ලොත් බලලා. හරිද? හරි. එහෙනම් 8 වෙනි පේපර් එක ඉවරයි. හරිද? thank you බැලුවට.